ඔයා යූස් කරන iPhone එකෙන් ඔයාලගේ WhatsApp එක නිකම්ම හැක් වුණාද? ඔයා හිතන්නේ ෆෝන් එකෙන් හැක් වෙන්න නම් අපි මොකක් හරි link එකක් ක්ලික් කරන්න නැත්නම් මොකක් හරි app එකක් install කරන්න ඕනි කියලාමද? හැබැයි මම කිව්වොත් විශ්වාස කරනවද ඔයාගේ WhatsApp එකට මිස් කෝල් එකක් ආවත් ඇති ඔයා ඒක ආන්සර් නොකර පැත්තකින් තිබ්බත් ඔයාගේ full phone එකම හැක් වෙන්න පුළුවන් කියලා. අන්න ඒකට තමයි සයිබර්ලෝගේ zero click attack කියලා කියන්නේ. අද මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ WhatsApp එකට එන zero click attack එක කියන්නේ මොකද්ද සහ අපගේ WhatsApp එක ඒකෙන් බේරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි තේරුම් ගමු සාමාන්‍ය attack එකක් සහ zero click attack එකක් අතර වෙනස. සාමාන්‍යයෙන් කෙනෙක්ව hack කරන්න hackers ලේවන්නේ phishing link එකක්. ඔයා ඒ link එකේ උඩ click කරොත් තමයි malware එක ෆෝන් එකට එන්නේ. ඒකට කියන්නේ one click attack කියලා. හරියට හොරෙක් ගෙදරට එන්න නම් ගෙදර දොර ඇරලා තියන්න ඕන වගේ දෙයක්. ඒත් zero click attack එකේදී ඔයා මුකුත්ම කරන්න ඕනේ නැහැ. link එක click කරන්න ඕනේ නැහැ. කෝඩ් එක උස්සන්න ඕනේ නැහැ. හොරා දොර යටින් දාන විෂ දුමකින් දොරේ අගලු තනියම ඇරනවා වගේ කේස් එකක් තමයි මෙතනදි වෙන්නේ. එතකොට මේක ඇත්තටම ටෙක්නිකල් පැත්ත මොන වගේ දෙයක්ද? මේකේ වෙන්නේ OS එකේ තියෙන weak point එකක් අරගෙන එතනින් ඇතුල් වෙන එක. WhatsApp වලට message එකක්, image එකක් නැත්නම් call එකක් එද්දි අපේ phone එකේ background එකේ ඒක process වෙනවා. උදාහරණයක් විදියට image එකක් ආවොත් ඒකේ preview එක හදන්න code එකක් run වෙනවා වගේ. Hackersලා කරන්නේ WhatsApp එකේ තියෙන code bug එකක් හොයාගෙන විශේෂ විදියට දාපු data stream එකක් WhatsApp එකට එවන එක. WhatsApp එක ඒ data එක background එකේ කියවන්න හදනකොට memory එකේ තියෙන buffer එක overflow වෙලා attack එකේ malware එක run වෙන්න පටන් ගන්නවා. මේ කිසිම දෙයක් screen එකේ notification එකක් විදියටවත් ඔයාලට පේන්නේ නැහැ. මේක නිකම්ම කතාවක් නෙවෙයි. ලෝකයේ ප්‍රසිද්ධ ස්පයිවයා එකක් වන Pegasus එක WhatsApp මිස් කෝල් එකක් කරා ලෝකෙම ඉන්න ප්‍රබෝධ මාධ්‍යවේදීන්ගේ ෆෝන් වලට ඇතුල් කරපු සිද්ධිය වාර්තා වුණා. කෝල් එක ආන්සර් නොකරත් බෑග්ග්‍රවුන්ඩ් එකේ ස්පයිවයා එකක් ඉන්ස්ටෝල් වෙලා කෝල් ලොග් එකනෝ ඩිලීට් වෙන තරමට මේවා ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද මේ වගේම බේරෙන්නේ? ඒකට ඔයා මේ settings ටික හදා ගන්න ඕනේ. Meta එකෙන් ඒගොල්ලෝගේ apps වල තියෙන bug හොයාගෙන ඒකට security update එවනවා. ඒ නිසා ඔයගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම ඔයගොල්ලෝ use කරන device එකේ WhatsApp එක හැම වෙලේම latest version එකට දාලා තියාගන්න ඕනේ. second step එක තමයි turn off auto download කරන එක. ඔයගොල්ලෝ මුලින්ම WhatsApp එකට ගිහින් එතන තියෙන settings icon එක click කරන්න. ඊට පස්සේ storage and data කියලා එක click කරලා මෙතන පහළට යනකොට තියෙනවා media auto download කියන එක. ඒක ඔයගොල්ලෝ ඔක්කොම කරන්නේ සමහර විට ඔයගොල්ලෝගේ වැටලා තියෙන Wi-Fi and cellular කියන එක ඔයගොල්ලෝ ඔක්කොම ටික never කියන එකට දාගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝගේ phone එකට එන photo එකක් video එකක් auto download වෙන එක නවතිනවා. අපිට manually තමයි download කරගන්න ඕනේ. third step එක තමයි unknown call silent කරන එක. ඒකට ඔයගොල්ලොන්ට තියෙන්නේ privacy කියන එකට ගිහිල්ලා පල්ලෙහා තියෙනවා calls කියලා එකක්. calls වලට ගිහිල්ලා silence unknown callers කියන එක ටික එක on කරගන්න. last and අත්‍යවශ්‍යම tips එක තමයි ඔයගොල්ලෝගේ phone එකේ latest ම update එක use කරලාද බලන්න. ඔයගොල්ලෝ software update වලට ගිහලා ඔයගොල්ලෝගේ latest ම update එක දාලාද කියලා check කරගන්න. ගොඩක් අය හිතනවා WhatsApp end to end encryption නිසා අපි 100% safe කියලා. ඒ වුණාට මතක තියාගන්න encryption වෙන්නේ message එක travel කරනකොට විතරයි. ඒ message එක ඔයාට පේනකොටත් එයා send කරනකොටත් ඒ message එක තියෙන්නේ decrypt වෙලා. එතකොට hacker පුළුවන් මේ message එක නිකම්ම කියව ගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට zero click attack එක සම්බන්ධව යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් වුණා කියලා. iPhone use කරන ඔයාගේ යාළුවටත් ඒක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් like එකක් දාන්න. තවත් මේ වගේ technical videos, gaming videos බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thanks for watching.